ආයුබෝවන් මගේ ආදරණීය දුවල පුතාලා හැමදෙනෙකුටම. ඉතින් දුවේ පුතේ ටීචර් අද ආවේ පළමුවන ශ්‍රේණිය බුද්ධ ධර්මයේ පාඩමක් ඔයාලත් එක්ක කතා කරන්න. අද අපේ පාඩම තමයි 7 වෙනි පාඩම. අපේ පාඩමේ මාතෘකාව දේවානම් පියතිස්ස රජතුමා. දේවානම් පියතිස්ස රජතුමා. මිහිඳු හාමුදුරුවෝ මිහින්තලාවට වැඩම කළා. දඩයමේ ගිය තිස්ස රජුට මිහිඳු හාමුදුරුවන් මුණ ගැසුණා. මිහිඳු හාමුදුරුවෝ රජතුමාට බණ දේශනා කළා. බණ ඇසූ රජතුමා තෙරුවන් සරණ ගියා. රජතුමා වෙහෙර විහාර සෑදුවා. හාමුදුරුවන්ට සැලකුවා. සතුන් මැරීමෙන් වැළකුණා. දැහැමින් රට පාලනය කළා. ඉතින් දුවේ පුතේ ඔන්න ඕක තමයි දේවානම් පියතිස්ස රජතුමාගේ කතාව. ඔන්න එහෙනම් අපි මේ පාඩමට අදාළ ක්‍රියාකාරකම බලමුද? හරිනම් හරි දාන්න, වැරදිනම් වැරදි ලකුණ දාන්න. අපි ඉස්සෙල්ලාම අහලා තියෙන වාක්‍ය කියවලා බලමුකෝ. මිහිඳු හාමුදුරුවෝ බණ දේශනා කළේ මිහින්තලාවේදීය. මේක හරිද? හරි නේද? එහෙනම් අපි ඔන්න හරියක් දාමු. දෙවෙනි වාක්‍ය. දේවානම් පියතිස්ස රජතුමා වෙහෙර විහාර සෑදුවා. ඒකත් හරි නේද? එහෙනම් ඔන්න අපි ඒ වාක්‍යයටත් හරියක් දාමු. අවසාන වාක්‍ය. රජතුමා සතුන් මැරීමෙන් වැළකුණා. එහෙනම් දුවේ පුතේ ඔන්න ඒකත් හරි. අපි ඒකටත් හරියක් දාමුකෝ. එහෙනම් ඔන්න දැන් දුවල පුතාලා දන්නවා මේ දේවානම් පියතිස්ස රජතුමා නිසයි අපේ මේ රටට බුදුදහම ලැබුණේ කියලා. එහෙනම් දුවේ පුතේ ටීචර් තවත් අලුත් පාඩමක් අරගෙන එනකම් ඔයාලට ආයුබෝවන්.